welcome to my channel. ඉතින් අද මම ඔයාලට ගේන්නේ පෝෂදායි කැඳ එකක් හදාගන්න විදිය. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න අපිත් එක්ක. මං වගේ පොල් වතුර බොන අය තවත් සිටීද? කැඳ මිශ්‍රණය ඉතින් මම මේක උදේ ගෙන්න තියලා දැන් ලිපේ තියලා තියෙන්නේ. ඒක දැම්මෙන් අතරේ මම පොල් ටික ගාගෙන ඒක තිබුණා මේ මිශ්‍රණය පිටි මිශ්‍රණය මම දැන් කිතුල් පිටි වෙන්න ඕනේ. ඒක මම දැන් මේ ඊය කිරි මිටි කිරි තියෙන මිශ්‍රණයට එකතු කරලා දැන් මේ කවලම් කරගන්නවා. අවලං කරලා ඊට පස්සේ ඒක මේ ලිපේ තියෙන කැඳේ එකේ තියෙන දානි ටික තැඹුණාට පස්සේ ඒකට දානවා. දැන් මේ පොල් කිරි සමග ඊය කරගත්ත පිටි මිශ්‍රණය දැන් මේක හොඳට දැම්බිලා තියෙන්නේ. දාන්නේ ඇට ටික මම දැන් මේකට එකතු කරගන්නවා. දැන් මේ අපේ මහත්තයා රටින් ගියනකම් අපි මේ බලන් හිටියේ. ඔන්න දැන් එයා ඇවිල්ලා ඉන්නේ. දැන් එයා ගිතේ මේ අපි මේ වීඩියෝ කෝල් එකක් හරි ෆොටෝ එකක් හරි කියලා ගන්නෙ. හරි තේනවද ඇක්ෂන් එක දාන්න. දැන් ඔය බය වෙලා වගේ ඉන්න රටේ ඉඳ බෑග් එක අදිනු. සීනි එකතු කරගන්නවා. රස පදමට සීනි. හරිද? දැන් නම් හරි. දැන් ඉතින් බොන්න තමයි තියෙන්නේ ගුඩු ගුඩු ගාලා. මට රටින්දි ටික දානවා නම් වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් රටින්දිත් දැම්මා. මේ කැඳ එක හරිම රසයි. ඒ වගේම ගුණයි. ඕගොල්ලොත් හදලා බලන්න. එහෙනම් වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා. එන්නම්.